තණ්හාවෙන් සසරේ සරලා එලෙස පිරුණු ලොව මිනිසු කුලේ ආශා පොඩි බැඳ නිවන් පුරනවා නිමක් නොවන මේ පැතුම් විලේ නිමක් නොවන මේ පැතුම් විලේ ඉපදී මැරි මැරි යනවා කුණු කය වැල්ලෙයි පොළොව තලේ තණ්හාවෙන් බැඳි භවයට සමුදෙමු නිවන් පුරන්නට කෙලෙස් මලේ නිවන් පුරන්නට කෙලෙස් මලේ භව තණ්හාවෙන් සසරේ සරලා කෙලෙස් පිරුණු ලොව මිනිසු කුලේ තණ්හාවෙන් සසරේ සරලා එලෙස පිරුණු ලොව මිනිසු කුලේ ආශා පොඩි බැඳ නිවන් පුරනවා නිමක් නොවන මේ පැතුම් විලේ කෝපයක් හරි තියන්නේ මම මුලින්ම ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා අපේ මේ තියෙන ඉඩ ප්‍රමාණය අඩු නිසා අපිට අර චාරිත්‍රානුකූලව ඒ අපිට පිටට ගන්න විදියක් නැහැ. නමුත් ඇත්තටම මගේ අක්කා අපේ පවුලේ ඇත්තටම දෙවෙනි අම්මා අපේ ලොකු අක්කා හේමක්කා වෙනුවෙන් මේ පැමිණි ඔබ සම සියලු දෙනා මම ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම මරණය කියන එක දුකක්. ඇත්තටම අවුරුදු 81ක් පරම ආයුෂක් වෙනලා අවසාන මොහොත දක්වාම ජීවිතයේ සියලුම සතුට විඳ සියලුම සැප විඳ මරණයක් කියලා කියන්න පුළුවන්. ටික කාලයක් ඇලේ ගියා. නමුත් ඒ ඇඳේ හිටපු කාලෙදී දැන් එයාව බලාගත්ත වගේ පොඩි අක්කා අපේ නිමල අක්කා ඇත්තටම උපරිමම විදිහටම ඒක බැලුවා. ඒ විතරක් නෙමෙයි හැබැයි අපේ අක්කා අර යාගේ පරණ පුරුදු විදිහටම ටීවී එක ඉස්සරහින් දාලා දෙන්න ඕන. ටීවී එකේ බණ අහනවා, ඊළඟට දෙරණ මාරු කරලා සින්දු අහනවා, සිරසෙන් සින්දු අහනවා. ඒ විදිහට හොඳ සෑහළු ජීවිතයක් ගත කරේ. ඒ වගේම අවසාන කාලේ ටිකක්
කෑම බීම අපහසුතාවයක් තිබුණා. ඒ වුණත් අපේ අක්කා අන්තිසමාන මොනවද ඕනේ කියලා එයා තව වෙලාවකට කියනවා මට බටකේ කොනේ කොහොම මම බටකේ කියන්නේ නැහැ. ඉතින් ඇත්තටම කන්න කියන්නේ අපුම් පොඩ්ඩක් කන්නේ. ආයෙත් දවසකට කියනවා ඩෝස් පාන් ඕනේ කියලා ඒක කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ බැලුවම ඇත්තටම ඒ අතින් බැලුවම අපිට සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම අපිට පොඩි දුකක් දැනුණා. අපේ මේ පොඩි අක්කා ඉන්න දුක ගැන. ඒ වගේම තමයි දැන් ඇත්තටම අපේ පවුලේ කවුරුත් දන්නවා. මගේ අක්කා විවාහ වෙලා ඉතිහාස සැමියා මිට අවුරුදු දෙකකට තුනකට කලින් මේ අභාව ප්‍රාප්ත වුණා. මේකට දරුවෝ හිටියේ දරුවෝ විදිහට ඇදුවේ අපේ අයියාගේ දුක චන්දනව හදලා සසාරේ බන්දලා ඒ දරුවන්වත් හොඳට උසස් සත්‍යයක් දුන්නා. අද වෙනකම්ම මේගොල්ලෝ බැලුවේ ඒගොල්ලෝ ඒ වගේම අපි දන්නා ජීවිතයේදී දුකම් අපි සමහරක් වෙලාවට කියනවා ඔය මොනවාක්වත් නෙමෙයි වස්තුව නෙමෙයි මැරෙනකොට ගෙනියන්නේ පිනපව් කියලා. සමහරු කියනවා ගැලපොඩ නරක කියලා. ඇත්තටම අපේ අක්කා කරපු දෙයේ එක තමයි එයා ඒ මෙතර කල් ගත කරේ. ඒ වගේම තමයි අවසාන මොහොත දක්වාම එයා වෙනුවෙන් පුදුම විදියට මේ අපේ සහෝදරයෝ ඒ වගේම අපේ නායක හිතමිතුරු හිතවතුන් තන්නලයි රටේ ඉඳලා ඒගොල්ලෝ ඒ හැම දෙයක්ම හොඳටම කරලා ගල්ලවිලා අපිට මට කිව්වේ තමයි අපේ කට්ටියට කිව්වේ මේක කිසිම අඩුවක් කියන්න බෑ. කිසිම අඩුවක් කියන්න බෑ. ඇත්තටම අපිට අඩුවක් කියන්න අවශ්‍යතාවයකුත් නෑ. දැන් ඊයේ මෙතන කවුරු කන්න නැතුණාට මේ ගේ පිරෙන සෙනක එළි වෙනකම් මෙතන කට්ටිය හිටියා අපි. ඒ ඔක්කොම අපේ දරුවෝ එක්කම ඒ අතින් අපිට හරි සතුටක් තියෙනවා. හරිම සතුටුයි. අර මම ආයෙත් කිව්වත් මරණ දුකක් වුණා. මෙයා අවුරුදු 20ක් පරම ආයුෂයලා මේ විදියට ඉතාමත්ම හොඳ ජීවිතයකින් ගත කරන්නේ ඉන්නේ. ඒ වගේම තමයි තව විශේෂම කියු දෙයක් තියෙනවා. අපි අහලා දැකලා තියෙන්නේ පන්සල් වල චිත්‍රවලදී අපේ බුදුහාමුදුරන්ගේ ගිරානෝපස්ථානේ අපේ ෆොටෝ දැකලා දිනවා. මම ඉන්නත් නොදෙන විදිහට මගේ ඇස් දෙකෙන් දැක්කා අපේ පොඩි අක්කා මේ අක්කට කඩු සැලකෙන්නේ මොකක්ද කියලා. ඒ වටේදී ඇත්තටම අනිත් සහෝදරයෝ මේ දූදරුවෝ මේ හැම කෙනෙක්ම මෙතන කවුරු කන්න නැති වුණත් ඇත්තටම අපිට පණිවිඩය යම් වෙලා මායිත් අපේ අය එනකොටත් මෙතන ඒ අනිත් දරුවෝ සහෝදරයෝ ඒ කට්ටිය ඔක්කොම අවශ්‍ය කටයුතු කරලා ඒක ඔක්කොම කළා. ඒක ඇත්තටම අපිට සතුටක්. ඒ වගේ තමයි අර කරපු ඒ ඇත්තටම මම හිතන්නේ අපේ පවුල් වල නම් ගන්නවා අපේ අක්කට කිව්වේ පොලිස් පත්තුනා කියලා. ඒ කියන්නේ සමහරක් වෙලාවට කියන ට්‍රැෆික් වයිති කියලා ගණන් දැක්කම ආයි තනක් නොකරන්නේ නැහැ බාල්ල මේක කරනවා. හැබැයි ඒකත් අපේ ළමයින්ට සතුටක් වුණා. ඉතින් ඇත්තටම බොහොම සතුටුයි. ඒ වගේම මේ අවසන් කටයුතු කර පැමිණි ඔබ සමට මම අපේ සියලුම දෙනා වෙනුවෙන් ඉඳනම ආචාර කරනවා. බොහොමත්ම ස්තුතියි. අපි බොහොම කෙටි වෙලාවකින් අපි මේක නිමා කළා. මොකද සෝනට ගෙනියන්න තියෙනවා මේ හවස 4ට. ඒ සඳහා අපිට ඇත්තටම හැම කෙනෙක්ම සහභාගී වුණා. නැවතත් ස්තුතිවන්ත වෙමි. ඔයගලන්ට අපි අපේ වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම සෝනට ගිහිල්ලා නැවත මේ නිවසට ආවිල්ලා අපිත් එක්ක ඒ දුක බෙදා ගන්න හැටියට අපේ චාරිත්‍රානුකූලව අත්දවසේ බණ 20 වෙනි සිකුරාදා රාත්‍රී 7 සිට 8 දක්වා මේ අත්දවසේ බණ තියෙනවා. ඒකට සහභාගී වෙන්නේ කියලා සියලු දෙනාටම සිටින්නේ මම නේද වෙනවා. බොහොම ස්තුතියි. මේ අවස්ථාව තියෙනවා මේකට අවසන් ගෞරව දැක්වීමට. බොහොම ස්තුතියි. Susuning aduketai නැතනවදින්නේ ජීවිතයට රස කැවුවා ආදර බස්තිරුවා මලවුන් නැගිටෙව්වා සත සිත සැලසෙව්වා ගිරගන ගුණ වැව්වා මාපිට ණය ගෙව්වා ඉරණම ඔහු සෙව්වා ඔහු මර වෛරියුවා
වැඩ සිටින අපගේ ඥාන වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ අනන්ත ස්වර්ගයෙන් මෙහෙම විදිහේවා. අපගේ දිනදා පෝෂණය අපට දාන කරන්නා. අපගේ අවස්ථාවට අසීමිත අපේ අයහපතින් පොදාගෙන නමෝ මරිනී ප්‍රසාද පූර්ණවන්ත ස්වාමීන් වහන්සේ කෙරෙහි ශ්‍රී නාමයෙන් ආශිර්වාද ලදී. වහන්සේ අපගේ ශ්‍රී කුසේ පරම ජේසුස් ආශිර්වාද ලද්දා වූ शांत मालिनी देव मैं माफियों को दिशा जनता पे मानवी विद्या पिता पुत्र के शांति देव देव नमस्ते आदि वो आपने दलो की अनंत काले दिन